ස්කිල් එක කියන්නේ ඕනෑම කෙනෙකුට තියෙන්න පුළුවන් දෙයක්. හැබැයි ස්කිල් එක ලෙජන්ඩ් එකක් බවට හරවන්න නම් අනිවාර්යෙන් ඩිසිප්ලින්, විනය, ඒ වගේම කන්සිස්ටන්සි, අඛණ්ඩතාවය කියන එක තියෙන්න ඕනේ. බලන්න විරාට් කෝලි දිහා. අදටත් ඉන්දියාවේ නවක ක්‍රීඩිකාවන් බිහි කරන ෆැක්ටරියක් වුණත් කෝලි තමයි ඒකේ කිං. එකපාරක් කෝලිට එක්තරා තරගයකදී වැටහෙනවා තමන්ගේ ශරීර සෞඛ්‍යය හොඳටම පිරිහිලා තියෙන්නේ කියලා. ඒ හින්දා එයා කරන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍ය ආපහු ගොඩ ගන්න මාස 6ක් එක දිගට එකම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් හැම දවසම ගන්න එකයි. ඒ වගේම තමන්ගේ ආසාවන් පැත්තකින් තියලා ඒ වෙනුවට ක්‍රමවත් ව්‍යායාම සහ යෝග වගේ දේවල් තමන්ගේ ජීවන රටාවට ලං කරගන්න එක. ඒත් එක්කම නැවත නැවත පුහුණුවීම් කියන දේත් කෝලි අමතක කරන්නේ නැහැ. බලන්න ඊයේ නව ශ්‍රීලන්තයට එරෙහි කෝලි ලබා ගන්න ලකුණු 124 කියන්නේ අන්නේ අසීමිත කැපවීමේ තවත් එක ප්‍රතිඵලයක් විතරයි. ඉතින් දක්ෂතාවයේ අභිබවා විනය ජය ගන්න තැන ඔයා සාර්ථක වෙනවා. මතක තියාගන්න සාර්ථකත්වය කියන්නේ එක දවසක දක්ෂතාවයක් නෙමේ හැම දවසකම පවත්වාගෙන යන පුරුද්දක් කියලා.